අභ්‍යාසයේ 3.2 කලින් අභ්‍යාසයේදී අපි කරේ එකතු කරන එක දැන් අඩු කරන එක. අඩු කරනකොට දැන් එකතු කරනකොට අපි 3ට 2ක් එකතු කරත් 1යි 2ට 3ක් එකතු කරත් 1යි. ඒත් අඩු කරනකොට 3ට 3ෙන් 2ක් අඩු කරාම එන උත්තරේ 2කින් 3ක් අඩු කරාම එන උත්තරේ සමාන නැහැ. මේ ලකුණෙන් කියන්නේ සමාන නැහැ කියන එක. එතකොට එකතු කරනකොට අපිට මොන පැත්තට එකතු කරත් හරි. හැබැයි අඩු කරනකොට එහෙම බෑ. අපිට දීලා තියෙන පළවෙනි ඉලක්කමෙන් පළවෙනි ඉලක්කම ඍණ දෙවෙනි ඉලක්කම සංඛ්‍යාව. එතකොට අපි අඩු කරනකොට මේක මතක තියාගෙන කරන්න ඕන. අපි පළවෙනි එක ගත්තම පළවෙනියට තියෙන්නේ 35න් 23ක් අඩු කරන්න කියලා. එතකොට 35න් 23 අපි මේ කරන්න තියෙන්නේ 5න් 3ක් අඩු කරන්න. මේක අපි අර බෝල විදියට අඩු කරන්න අඩු කරලා අදහස ගන්න ගියා. දැන් බෝල පහක් තියෙනවා 3යි 4යි 5යි. 5න් 3ක් අඩු කරන්න කියලා තියෙන්නේ. 3ක් කියන්නේ මේ 3 කියමු. 5න් 3ක් අඩු කරාම ඉතුරු වෙන්නේ 2යි. ඒක තමයි එතන ඇත්තට වෙන අදහස. හැම වෙලෙම අපිට බෝල ඇට ඇඟිලි අරගෙන මේක හදන්න බැරි නිසා අපි දැන් අඩු කරන විදිය වේගවත් කරගන්න හදන්නේ. දැන් සංඛ්‍යා දෙකක් දීලා තියෙනවා. 3න් 5ක් අඩු කරාම 2යි 3න් 2ක් අඩු කරාම 1යි. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ 478න් 153ක් අඩු කරන්න. ලියාගත්තා. 8න් 3ක් අඩු කරාම 5යි. 7න් 5ක් ගියාම 2යි. 4න් 1ක් ගියාම 3යි. ඊළඟට තුන්වෙනි එක. ඒකේ තියෙන්නේ 3975න් 2341ක් අඩු කරන්න ඕන. 5න් 1ක් අඩු වුණාම 4යි. 7න් 4ක් අඩු වුණාම 3යි. 9න් 3ක් ගියාම 6යි. 3න් 2ක් ගියාම 1යි. ඊළඟට තියෙන්නේ 4වෙනි එක. 4වෙනි එකේ තියෙන්නේ 72න් 38ක් අඩු කරන්න. ඔන්න දැන් ටිකක් වෙනස් වෙනවා. මොකද අපිට දැන් මෙතන තියෙන 8ත් එක්ක උඩ තියෙන ඉලක්කම පොඩි. එතකොට අපිට දැන් 2කින් 8ක් අඩු කරන්න බෑනේ මෙතන. ඒක නිසා අපි දැන් වැඩක් කරන්නේ අපි එහා පැත්තේ වම් පැත්තේ තියෙන ඉලක්කම 7නේ. 7න් එකක් මෙහෙට ගේනවා. 7න් එකක් ගේනකොට 10ක් වෙලා එන්නේ. 10යි ආව 2යි 10ක් වෙලා එන්නේ. එකක් මෙහෙන් ආවම 10ක් වෙලා එන්නේ. 10යි එතන දෙකකුත් තියෙනවනේ. 10 2යි 12යි. දැන් අපිට ඒක ලේසි විදියටම ලියා ගන්න පුළුවන්. අපි කෙලින් මෙහෙමම කරාම. මේ ටික මතක ගාමු. 7න් එකක් ගේනවා. ඒ ගේන එක කෙලින්ම ඉස්සරහින්ම ලියා ගන්නවා. එතකොට 12යි. 8න් 12ක් ගියාම 12න් 8ක් ගියාම 4යි. දැන් මෙතන 7 නෙමෙයි තියෙන්නේ 6. අපි අර එකක් ගියපු ගාම මෙතන අලුත් ඉලක්කම උඩින් ලියා ගන්න ඕන. 6න් 3ක් ගියාම 3යි. එහෙම තමයි ඒක අඩු කරන්නේ. දැන් ඊළඟට පස්වෙනි එක. පස්වෙනි එකේ තියෙන්නේ 576න් 129ක් අඩු කරන්න. ලියාගත්තා. දැන් 6න් 9ක් අඩු කරන්න බෑ. උඩ සංඛ්‍යාව ලොකුයි. එහා පැත්තේ එකක් ගේන්න ඕන. 7න් එකක් ගෙනල්ලා කෙලින්ම ඉස්සරහින් ලියා ගන්නවා. දැන් 6 නෙමෙයි තියෙන්නේ 16. මෙතන තියෙන්නේ 6. ඒක මතක තියාගන්න ඕන. එතකොට 16න් 9ක් අඩු වුණාම උත්තරේ 7යි. දැන් මෙතන තියෙන්නේ 6න් 2ක් අඩු වුණාම මෙතන තියෙන්නේ 6නේ. 6න් 2ක් අඩු වුණාම 4යි. 5න් එකක් ගියාම 4යි. ඊළඟට 6වෙනි එක. ඒකේ තියෙන්නේ 352න් 175ක් අඩු කරා. දැන් 2කින් 5ක් අඩු කරන්න බෑ අපිට. වම් පැත්තේ තියෙන ඉලක්කම එකක් ගේන්න වෙනවා. දැන් 5 තියෙන එකක් ගියාම කෙලින් ඉස්සරහින් ලියාගත්තා. දැන් 12 කියලා අපි මේක ගන්න. මෙතන තියෙන්නේ 4. 12න් 5ක් අඩු වුණාම 7යි. මෙතන දැන් 4න් ආයෙ 7ක් අඩු කරන්න බෑ. දැන් ආයෙ කරන්න තියෙන්නේ වම් පැත්තේ ඉලක්කම එකක් ගේන්න. ඒක ගෙනාලම ඉස්සරහින්ම ලියා ගන්නවා. මෙතන දැන් තියෙන්නේ 2. 14න් 7ක් ගියාම 7යි. 2කින් එකක් අඩු වුණාම 1යි. 7 වෙනි එකට ගියාම
7 වෙනි එකේ තියෙන්නේ 814න් 359ක් අඩු කරන්න. දැන් 9න් 4ක් අඩු කරන්න බෑ. අපි එකක් ගේනවා. ඒක ඉස්සරහින් ලියාගෙන මෙතන බිඳුවයි. එක නෙමෙයි බිඳුවයි. දැන් 9න් 4ක් ගියාම 5යි. බිඳුවෙන් 5ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ගේනවා. එතකොට 10 ඉස්සරහින් ලියාගෙන මෙතන තියෙන්නේ 7යි. 10න් 5ක් ගියාම 5යි. 7න් 3ක් අඩු වුණාම 4යි. ඊට පස්සේ 7 හරි. දැන් 8 506න් 273ක් අඩු කරන්න තියෙනවා. 6න් 3ක් ගියාම 3යි. බිඳුවෙන් 7ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ගේනවා. මෙතන ඉතුරු වෙන්නේ 7යි. 10න් 7ක් අඩු කරාම 3යි. 4න් 2ක් අඩු කරාම 2යි. 8 හරි 9 තියෙන්නේ 602න් 435ක් අඩු කරන්න. 2න් 5ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ගේන්න යන්න ගියාම එහා පැත්තේ එකක් නැහැ. ඊට නැත්තම් කරන්නේ ඊටත් එහා පැත්තේ බලනවා. දැන් මෙතනින් ගන්නෙ 5ක්. මෙතනදි වෙන්නේ දැන් මෙතන අපි එකක් එහා පැත්තට ගියාම මෙතන 10යි මෙතන 5යි. දැන් මෙතනට අපිට ගන්න ඕනේ එහා පැත්තට. දැන් මෙතනුත් එකක් එහා පැත්තට ගියාම මෙතන ඉතුරු වෙන්නේ 9යි මෙතන 12යි. එතන උනේ ඒකයි. දැන් 12න් 5ක් අඩු වුණාම 7යි. 9න් 3ක් අඩු වුණාම 6යි. 4න් 5ක් අඩු වුණාම 1යි. එතනදි මතක තියාගන්න ඕන ඔයාලා දැන් අඩු කරන වම් පැත්තේ නැත්තම් ඊටත් වම් පැත්තකින් ගන්න ඕන. ඒවත් ගත්ත වගේම ඒකෙන් ආයි දකුණු පැත්තට ගියොත් අර එකක් අඩු වෙනවා. ඒක මතක තියාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ 10යි. 10 තියෙන්නේ 700න් 354ක් අඩු කරන්න. මේකෙදිත් අපිට බිඳුවෙන් 4ක් අඩු කරන්න බෑ. එහා පැත්තක ගියාම එහා පැත්තකෙත් නැහැ. ඊට එහා පැත්තකේ තියෙන 7ක්. 7න් එකක් එහා පැත්තට ගන්නවා. දැන් එතකොට 6යි ඉතුරු වෙන්නේ. දැන් මෙතනට නෙවෙයි අපිට එහා පැත්තට ගන්න ඕන. මෙතන 9යි ඉතුරු වෙන්නේ. මෙතනට යනවා. එතකොට 10න් 4ක් අඩු වුණාම 6යි. දැන් තියෙන 9නේ. 9න් 5ක් අඩු වුණාම 4යි. 6න් 3ක් අඩු වුණාම 3යි. ඊට පස්සේ 10ත් හරි. ඊට පස්සේ 11 7481න් 2154ක් අඩු කරන්න තියෙනවා. එයා ගත්තා. ඊට පස්සේ 1න් 4ක් අඩු ගන්න බෑ. එහා පැත්තකින් ගන්නවා. එතකොට මෙතන 7යි මෙතන 11ක් වෙනවා. 11න් 4ක් ගියාම 7යි. ඊට පස්සේ දැන් 8 නෙමෙයි තියෙන්නේ 7. 7න් 5ක් ගියාම 2යි. 4න් එකක් අඩු වුණාම 3යි. 7න් 2ක් අඩු වුණාම 5යි. ඊට පස්සේ අපිට 11ත් හරි. දැන් 12 4201න් 1758 අඩු කරන්න තියෙනවා. එයා ගත්තා. 1න් 8ක් අඩු කරන්න බෑ. එහා පැත්තකට යනවා. එහා පැත්තේ තියෙන බිඳුවක් එතනින් ගන්න බෑ. ඊට එහා පැත්තකට ගියාම මෙතන තියෙන දෙකක්. එතන එකක් වෙනවා. එකක් අරගෙන මෙතනට එනවා. එතන දැන් එතනට නෙමෙයි අපිට ගන්න ඕන. ඊටත් එහා පැත්තේ එතකොට මෙතන 9ක් වෙලා අර ආවික අපි මෙතන ඉස්සරහින් ලියා ගන්නවා. ඊට පස්සේ 11න් 8ක් අඩු වුණාම 3යි. 9න් 5ක් අඩු වුණාම 4යි. දැන් මෙතන ආයෙත් තව විදියක් වෙනවා. දැන් මෙතන තියෙන 1. 1න් 7ක් අඩු කරන්න බෑ. ඒ ඉතින් අපි කරන්නේ වම් පැත්තට ගියා එකක් ගත්තා. මෙතන 3ක් වෙනවා. දැන් මෙතන 11. 11න් 7ක් අඩු වුණාම 4යි. දැන් මෙතන තියෙන්නේ 3න් එකක් අඩු වුණාම 2යි. ඊට පස්සේ 12ත් හරි. දැන් තියෙන්නේ 13යි 14යි. 13යි තියෙන්නේ 3023න් 1496ක් අඩු කරා. 3න් 6ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ගන්නවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 1යි. මෙතන 13යි. 13න් 6ක් ගියාම 7යි. දැන් මෙතන 1න් 9ක් ආයෙ අඩු කරන්න බෑ. එහා පැත්තට යනවා. ඒකෙත් නෑ. ඊට එහා පැත්තෙන් එකක් ගන්නවා. 3න් එකක් ගත්තා. මෙතන 2යි. මෙතන 10යි. මෙතනට නෙවෙයි ඉන්න ඕන මෙතන. දැන් මෙතන 9යි. මෙතනට ආවම 11යි. දැන් 9 11 ගියාම 3යි. 2යි. දැන් 9න් 4ක් ගියාම 5යි. 2න් එකක් ගියාම 1යි. ඊට පස්සේ 13 හරි. දැන් 14 අන්තිම එක. ඒකේ තියෙන්නේ 6000
ගෙන් තියෙන්නේ 2358ක් අඩු කරන්න. දැන් ඒකේ තියෙන්නේ 0.8ක් අඩු කරන්න බෑ. එහා පැත්තකට ගියා ඒකෙත් නෑ. එහා පැත්තකට ගියා ඒකෙත් නෑ. එහා පැත්තකින් ගත්තා. එතකොට මෙතන 5යි, මෙතනට එනවා, එතන 9යි, මෙතනට එනවා, එතන 9යි, එතනට එනවා 10යි. 10න් 8ක් අඩු වුණාම 2යි, 9න් 5ක් අඩු වුණාම 4යි, මේ 9න් 3ක් අඩු වුණාම 6යි, මේ 5න් 2ක් අඩු වුණාම 3යි. එහෙම තමයි ඒව හදන්නේ. මේ අඩු වෙන විදිය අනිත් පැත්තෙන් ගන්නකොට අපි ලියාගන්නේ මේවා ආයෙ මේවා එකපාරක් නෙමෙයි 3-4 පාරක් හදන්න. එතකොට මේවා ඉක්මනට හදන්න පුළුවන්. දෙවන කොටස මේකෙත් කියනවා අපිට සුළු කරන්න කියලා. සුළු කරන්න කියන්නේ එතන තියෙන ගණිත කර්මය කරන්න. දැන් මෙතන අපි කරන්නේ එක අඩු කරන එකනේ. එතකොට මෙතන අඩු කරන්න තියෙන්නේ. එක්ක එකතු කරන්න හරි අඩු කරන්න හරි ගුණ කරන්න හරි බෙදන්න හරි හෝ එතන තියෙන ගණිත කර්මය කරන්න කියලා තමයි මේ සුළු කරන කියන එකෙන් අදහස් කරන්නේ. දැන් කලින් ගණන් වල අපිට ගානට සුළු කරන විදිහටම ගාන ලියලා තුන මේකේ තියෙන විදිය පොඩ්ඩක් වෙනස්. එක සංඛ්‍යාවකින් අනිත් සංඛ්‍යාව අඩු කරන්න කියලා තියෙනවා. අපිට මේ ගානට ලියා ගන්න තියෙන වල කොටු වල ගානට ලියන්න. 782න් 257ක් අඩු කරන්න තියෙනවා. හැබැයි ඔයාලා දැන් මේක අඩු කරනකොට හරියටම මේ සංඛ්‍යා ලියා ගන්න ඕනේ. දැන් 7යි 2යි තියෙන එක ස්ථානයේ ඒ දෙක ගානට එක කොටු වල එන විදියට ලියා ගන්න ඕන. අනිත් එකේ ඊට එහා පැත්තේ තියෙන ස්ථානයේ තියෙන එක ගානට කොටු වල තියෙන්න ඕන. ඊට එහා පැත්තේ සිය ස්ථානයේ තියෙන ඒවා ගානට කොටු වල තියෙන්න ඕන. ඒ තියෙන විදියට ලියාගෙන අඩු කරන්න තියෙන්නේ. හරි දැන් අපි මේක අඩු කරනකොට ඉස්සෙල්ලා තියෙන දැන් 2කින් 7ක් අඩු කරන්න තියෙනවා. දැන් 2කින් 7ක් අඩු කරන්න බෑ. උඩු සංඛ්‍යාව ලොකුයි අපිට එහා පැත්තකින් එකක් ගේන්න ඕනේ. එහා පැත්තෙන් එකක් ගෙනහලා ඉස්සරහින් ලියා ගන්නවා. මෙතන ඉතුරු වෙන්නේ 7යි. දැන් අඩු කරන්න තියෙන්නේ 12න් 7ක්. 12න් 7ක් ගියාම 5යි. දැන් 7න් 5ක් අඩු වුණාම දැන් 5ක් අඩු වුණාම 2යි. 7න් 2ක් අඩු වුණාම 5යි. එතකොට ඒකට උත්තරේ 525යි. පළවෙනි එක හරි. දැන් දෙවෙනි එකත් අරගෙන ඒක ලියා ගන්න තියෙනවා. තියෙන්නේ 524න් 175ක් අඩු කරන්න. ගානට ලියා ගත්තා. දැන් 4න් 5ක් අඩු කරන්න බෑ. ඊට එහා පැත්තෙන් එකක් ගේනවා. 2කින් එකක් ගෙනහලා මෙතන ඉස්සරහට ගෙනහල්ලා එතන ඉතුරු වෙන්නේ 1යි. දැන් මෙතන ඔයාලට කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉක්මනටම උත්තරේ ගන්න විදියක් තමයි දැන් මෙතන තියෙන සංඛ්‍යාවට වඩා එකක් අඩු සංඛ්‍යාව උඩ තියුණොත් අපිට කොහොමවත් අඩු කරන්න බෑනේ. එකක් ගේන්න වෙනවනේ. ගෙනහවොතින් අනිවාර්යෙන් මෙතන අඩු කරාම එන්නේ 9. මෙතන තියෙන සංඛ්‍යාවට වඩා මෙතන තියෙන සංඛ්‍යාව අඩුයි නම් එකක් අපි එකක් අඩු වෙන අනිත් පැත්තෙන් ගේනවනේ. ගෙනහලට පස්සේ දැන් 14න් 5ක් අඩු වුණාට පස්සේ 9යි. ඒක නිකන් බලන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් 9යි. අපි දැන් තව උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් 3යි යට තියෙන 4. දැන් මෙහෙම කොටු දෙකේ එහෙම සංඛ්‍යාවක තුනොත් මෙතන තව මොන හරි සංඛ්‍යාවක් තිබුණා කියමුකෝ. මේ වගේ. දැන් අපි එහෙම තියෙද්දි දැන් 3න් 4ක් අඩු කරන්න බෑ. අපි එහා පැත්තේ එකක් ගේනවනේ. එහා පැත්තේ එකක් ගෙනාවට පස්සේ මෙතන ඉතුරු වෙන 13 නේ. මේක අනිවාර්යෙන් දැන් මෙතන තියෙන සංඛ්‍යාවට වඩා මෙතන එකක් වැඩි නිසා අඩු කරාම අනිවාර්යෙන් උත්තරේ එන්නේ 9යි. ඒක අමතක දෙයක් විදිහට කිව්වේ. එතකොට ඉක්මනටම අඩු කරගන්න පුළුවන්. හරි දැන් අපි ගානට ගියාම දැන් අර වගේ 14න් 5ක් ගියාම 9. දැන් මෙතන තියෙන 1කින් 7ක් අඩු ගන්න බෑ. තව එකක් ගේන්න ඕන. දැන් මෙතන 11න් 7ක් ගියාම 4යි. දැන් මෙතන අපි එහා පැත්තට එකක් ගියපු නිසා මෙතන 4යි තියෙන්නේ. 4න් එකක් අඩු වුණාම 3යි. ඊළඟට තුන්වෙනි එක 631න් 58ක්. අන්න දැන් එතන හරියට ලියා ගන්න ඕන. සංඛ්‍යා ස්ථාන ටික වරද්දන්න නැතුව ලියා ගන්න ඕනේ. 1යි 8යි එක පේලියේ 5යි 3යි එක පේලියේ 6යි එක අනිත් පේලියේ. යාන්ට පේලි මාරු වෙන්නේ නැහැ. දැන් ඔයාලා මෙහෙම ලියනකොට කොටු වලින් ලියා ගන්න. ඔයාලා ලියනකොට ගානට කොටු වල ලියා ගන්න වරද්දන්න නැතුව. මම ලියාගත්තම ගානට හදන්න පුළුවන්. දැන් 1න් 8ක් අඩු කරන්න බෑ. අපිට එහා පැත්තේ එකක් ගේන්න වෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 2යි. මෙතනට ආවම 11යි. 11න් 8ක් ගියාම 3යි. 2කින් දැන් තියෙන 2නේ. 2කින් 5ක් අඩු කරන්න බෑ. එක එහා පැත්තේ එකක් ගේන්න. එතකොට 12යි. එතකොට 12න් 5ක් ගියාම 7යි. මෙතන තියෙන්නේ 5යි. එහා පැත්තේ එකක් ගියාම 5යි. ඒ වගේ ඊළඟට 4 වෙනි එක. ඒකෙත් තියෙන 246න්
89ක් අඩු කරන්න. ඒකත් හරියට කොටුවල ලියා ගන්න. 6න් 9ක් අඩු ගන්න බෑ. එහා පැත්තේ එකක් ගේනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 3යි. දැන් 16න් 9ක් අඩු කරන්න තියෙන. එතකොට ඉතුරු වෙන්නේ 7යි. ඊළඟට 3න් 8ක් අඩු ගන්න බෑ. එහා පැත්තේ එකක් ගේන්න වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 1යි. මෙතනට එනවා 13යි. 13න් 8ක් අඩු වුණාම 5යි. දැන් මෙතන 1යි. මෙතන අපි සාමාන්‍යයෙන් බිඳුව තියෙන්නේ. ඕනම සංඛ්‍යාවකින් බිඳුවක් අඩු වුණාම 1යි. මෙතනත් ඒක උනේ. මෙතන බිඳුව තියෙන්නේ. 5න් බිඳුවක් ගියාම බිඳුවයි. ඕනම සංඛ්‍යාවකින් 5න් බිඳුවක් අඩු වුණත් 5යි. ඒ කියන්නේ බිඳුවක් අඩු වුණා කියලා මොකුත් වෙන්නේ නැහැ. දැන් ගෙඩි 5ක් තියෙනවා. ඒකෙන් මොකුත් අඩු කරන්න එපා කියන එක කියන්නේ බිඳුවක් අඩු කරන්න කියන්නේ. මොකුත් අඩු කරේ නැත්නම් ඉතින් ගෙඩි 5ම තියෙනවා. එහෙම හිතන්නත් පුළුවන්. හරිද? හරිද? ඊළඟට 5 වෙනි එක. ඒකේ තියෙන්නේ 3532න් 785ක්. ඒකත් හරියට සංඛ්‍යා ස්ථාන ලියා ගන්න ඕන. දැන් 2න් 5ක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එකක් ගේනවා. මෙතන ඉතුරු වෙන්නේ 1යි. දැන් 12න් 5ක් අඩු වුණාම 7යි. දැන් මෙතන ආයෙත් 2න් 8ක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එකක් ගේනවා. 12න් 8ක් ගියාම 4යි. මෙතන තුනේ 4. එහා පැත්තට එකක් ගියා. එතකොට 4න් 7ක් අඩු කරන්න බෑ. ආයෙ එකක් ගේන්න වෙනවා. මෙතන 2යි. මෙතන දැන් 14යි. 14න් 7ක් ගියාම 7යි. දැන් මෙතන තියෙන බිඳුව 2කින් බිඳුවක් අඩු වුණාම 2යි. මම කලිනුත් කිව්වා දැන් සාමාන්‍යයෙන් අපි දැන් සංඛ්‍යාවක් කියමුකෝ නිකන් සංඛ්‍යාව 43 කියලා. මේ ඉස්සරහා බිඳු තියෙනවා. අපි ලියන්නේ නැහැ ඒවා. අපි මෙතන ඒවා අපි ලියා ගන්නවා අඩු කරන්න ඕන වෙන වෙලාවට. සංඛ්‍යාව ඉස්සරහා තියෙන බිඳු ලියන්නේ නැහැ. සංඛ්‍යාවල පිටිපස්සේ තියෙන බිඳු අනිවාර්යෙන් ලියනවා. හරිද? නැත්තම් ප්‍රශ්නයක් වෙනවනේ. දැන් 4300 කියන එකට 43 කියලා ලියලා හරියන්නේ නැහැ නේ. 4300. හැබැයි 43ට ඉස්සරහා මේ බිඳු ඕන අපිට ඕන තරම් ලියන්න පුළුවන්. ඕන තරම් තියෙනවා මේ ඉස්සරහා අපි උනාට ඒවා ලියන්නේ නැහැ වැඩක් නැති නිසා. හරි. ඊළඟ එකට ගියාම ඊළඟට තියෙන්නේ 6 වෙනි එක අන්තිම එක. ඒකේ තියෙන්නේ 4000න් අඩු කරන්න කියනවා 356ක්. අඩු කිරීමේ ලකුණ. ඔයාලා මේ ලියනකොට මේ අඩු කිරීමේ ලකුණ දැන් එතන ගණිත කර්මය අනිවාර්යෙන් ගණිත කර්මය අකුර ලියන්නම ඕන. මතක ඇතුව. මොකද නැත්නම් ඔයා හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් විභාගෙදීම අනිවාර්යෙන් මේවා ලියන්න ඕන. මේවටත් ලකුණු දෙනවා. හරි. දැන් බිඳුවෙන් 6ක් අඩු කරන්න බෑනේ. අපිට එහා පැත්ත එකක් ගේන්න වෙනවා. මේ ඊළඟ එක්කෙනේ ආගෙත් නැහැ. ඊළඟ එක්කෙනත් බිඳුව. එහා පැත්ත එක්කෙනාගේ තියෙන්නේ බිඳුවක්. හරියන්නේ නැහැ. දැන් මෙයාගෙන් තමයි ගේන්න වෙන්නේ. දැන් එතකොටද මෙතන ඉතුරු වෙන්නේ 3යි. මෙතනට එනවා 10යි. මෙතනට නෙමෙයි ගෙනියන්න ඕනේ. ඒක එහා පැත්තට එකක් ගෙනියනවා. මෙතන ඉතුරු වෙන්නේ 9යි. මෙතනට නෙමෙයි ගෙනියන්න ඕනේ. එහා පැත්තට මෙතන 10 වෙලා දැන් මෙතනින් එහා පැත්තට එකක් ගියාම මෙතන 9යි. දැන් මෙතන 10යි. 10න් 4ක් අඩු වුණාම 4යි. 9න් 5ක් අඩු වුණාම 4යි. ඊට පස්සේ 9න් 3ක් අඩු වුණාම 6යි. මෙතන දැන් ඉතුරු වෙන්නේ 3. මෙතන බිඳුවනේ. ඕනම සංඛ්‍යාවකින් බිඳුවක් අඩු කරාම අදාළ තිබුණු සංඛ්‍යාව එන්නේ. මෙතන ඉතුරු වෙන්නේ 3යි. 3644. එහෙම තමයි කොට සාදන්න. 3 වෙනි ගාන. මේකේ තියෙනවා පොල් ගෙඩි 475ක් රැගෙන පොල් ගෙඩි 475ක් රැගෙන ගිය නිමා. ඉන් පොල් ගෙඩි 297ක් විකුණුවේ නම් ඉතිරි පොල් ගෙඩි ගණන සොයන්න. හරිනේ. යා ගාව පොල් තිබිලා තියෙනවා 475ක්. ඒකෙන් 297ක් විකුණලා. එහෙනම් මේක අඩු කරාම ඉතුරු වෙනවනේ මේ ඉතුරු වුණු පොල් ගෙඩි ගන්න. ඉතිරි පොල් ගෙඩි ගන්න. ඉතින් අපි මේක ලියා ගන්නවා 475න් 297ක් අඩු කරන්න තියෙනවා. එතකොට අපිට ඉතුරු වුණු පොල් ගෙඩි ගන්න එනවා. දැන් 5න් 7ක් අඩු කරන්න බෑ. අපිට එහා පැත්තෙන් එකක් ගේන්න වෙනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 6යි. මෙතන 15යි. දැන් 15න් 7ක් කියන්නේ 8යි. ඊට පස්සේ 6න් 9ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ගේනවා. මෙතන ඉතුරු වෙන්නේ 3යි. මෙතන 16යි. 16න් 9ක් කියන්නේ 7යි. ඊට පස්සේ 3න් 2ක් අඩු වුණාම 1යි. ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙනවා 178ක්. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මම කියලා තියෙන උත්තරේ මෙහෙම අකුරෙන් ලියන්න ඕන. පොල් ගෙඩි 178ක් ඉතිරි වී තිබේ. මෙහෙම හරියට මෙහෙම ලියන්න ඕනේ. අදහස එන විදියට ලියන්න.
හතරවෙනි කොටස. ඒකේ තියෙනවා රැස්වීමකට සහභාගී වූ 300කින්. ඒ කියන්නේ රැස්වීමකට 300ක් ඔක්කොම සහභාගී වෙලා තියෙනවා. මුළු ගණන. ඒකෙන් පිරිමි ඉඳලා තියෙනවා. මේකෙන් ඉඳලා තියෙනවා පිරිමි අය 192ක්. එහෙනම් ওই රැස්වීමට ඇවිල්ලා තියෙන පිරිමි අය ගෑනු අයනේ. පිරිමි සහ ගෑනු අය කියන අයනේ. ගැහැණු අය. එතකොට පිරිමි 192 නම් ඉතිරි අය තමයි ගැහැණු අය ටික. ඉතින් මෙතන ගන්න තියෙන්නේ මේ 300න් 192 අඩු ගන්න තියෙන්නේ. 300ක් ඔක්කොම ඉඳලා තියෙනවා. ඒකෙන් අඩු කරනවා අපි අර පිරිමි 192. 300කින් පිරිමි 192 අඩු කරාට පස්සේ ඉතුරු වෙන්නේ ගැහැණු අය ටික. දැන් අපිට කරන්න තියෙන්නේ 300 අඩු කිරීම 192. ඊට පස්සේ දැන් බිඳුවෙන් දෙකක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එක්කෙනාගේ බලනවා. එයාගෙත් නෑ. ඊට එහා පැත්තේ එක්කෙනාගේ තියෙනවා. ඒකෙන් එකක් ගන්නවා. ඒතකොට ඉතුරු වෙන්නේ 2යි. මෙතනට නෙවෙයි ගන්න ඕනේ එහා පැත්තට. එහා පැත්තට එකක් යනවා. මෙතන ඉතුරු වෙන්නේ 9යි 10යි. 10න් එකක් ගියා මෙතන 9යි. දැන් මෙතනට එනවා 10යි. 10න් දෙකක් අඩු වුණාම 8යි. 9න් 9ක් අඩු වුණාම 0යි. දැන් තියෙන්නේ මෙතන තියෙන දෙකනේ. දෙකෙන් එකක් අඩු වුණාම 1යි. ඒතකොට පිරිමි ඉඳලා තියෙන මෙච්චර. අපි මෙහෙම ලියමු. පිරිමි 108ක් කි. මලියා. පස්වෙනි ගාන මේකේ තියෙනවා කර්මාන්ත ශාලාවක 2013 වර්ෂයේදී මෝටර් කාර් රථ. ඒ කියන්නේ කාර් හදලා තියෙනවා 1450ක්ද 2014 වර්ෂයේදී 2325ක්ද නිපදවනු ලැබිය. 2013 වර්ෂයේදී වඩා 2014 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෝටර් රථ ප්‍රමාණය සොයන්න. හරි. දැන් මේක පොඩ්ඩක් ඔයාලා නිකන් මේ දීලා තියෙන එක නිකන් ඡේදයේ වගේ එක තේරුම් ගන්න අමාරු වෙනම් අපි පොඩ්ඩක් යටින් සරල කරලා ලියමු. දැන් 2013 දී කාර් හදලා තියෙනවා 1450. 2014 දී හදලා තියෙනවා 2325ක්. අපි මෙතනින් ලියාගමු. මෝටර් රථ 2013 1450යි 2014 2325යි. ඒක අහලා තියෙන්නේ 2013 වර්ෂයට වඩා 2014 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෝටර් රථ ප්‍රමාණය. හරිනේ 2014 කොහොමත් වැඩියෙන් හදලා තියෙනවනේ 2000 ගණනක් හදලා තියෙනවනේ. කරන්න තියෙන්නේ 2014 වැඩියෙන් හදලා තියෙන එක බලන්න ලොක් එකෙන් පොඩි එක අඩු කරන්න තියෙන්නේ. අඩු කරන ගන්නට ලියා ගන්න කොටුවල සංඛ්‍යා ස්ථාන ටික හරියන විදිහට දැන් 5න් බිඳුවක් අඩු කරනවා. ඕනම සංඛ්‍යාවෙන් බිඳුවක් අඩු කරාම තියුණු සංඛ්‍යාවම තමයි එන්නේ. කොට 5යි. දැන් දෙකෙන් 5ක් අඩු කරන්න බෑ. අපිට එහා පැත්ත එකක් ගන්න වෙනවා. එහා පැත්ත එකක් ගත්තම ඉතුරු වෙන්නේ 2යි. 12න් 5ක් අඩු වුණාම 7යි. දැන් මෙතන තියෙන දෙකක් දෙකෙන් 4ක් අඩු කරන්න බෑ. එහා පැත්ත එකක් ගේන මෙතන ඉතුරු වෙන 1යි. දැන් 12යි. 12න් 4ක් ගියාම 8යි. දැන් මෙතන එකක් අඩු වුණාම 0යි. එතකොට වැඩියෙන් හදලා තියෙන කාර් 875යි. දැන් මේක වචනෙන් ලියන්න උත්තරේ වචනෙන් ලියනකොට මෙහෙම ලියමු. 2013 වර්ෂයේ 2013 වර්ෂයේදීට වඩා 2014 වර්ෂයේදී මෝටර් රථ 875ක් වැඩිපුර නිපදවා ඇත. මේක ඔයාලගේ වචන වලින් ලියන්න. හරිද? මේ මම ලියන එකම ලියන්න ඕනේ නැහැ. ඔයාලගේ වචන වලින් එනවා අදහස හරියන විදිහට ලියන්න. දැන් 6 වෙනි කොටස. ඒකේ දැන් ඡේදයක් වගේ දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කියවලා බලමු. ඒකේ තියෙන්නේ හේෂාන් පුද්ගලයෙක් ළමයෙක් පියාගෙන් ඉල්ලගෙන තියෙනවා 325ක්ද මවගෙන් රුපියල් 430ක්ද ලබා ගත්තේ. එම මුදල් වලින්
රුපියල් 149ක සෙරෙප්පු කොට්ටමක්ද 125ක පොතක්ද මිලදී ගත් විට ඔහුට ඉතිරි වන මුදල සොයන්න. දැන් ඔයාලට මේවා අඩු කරන එකතු කරන ඒවා දැනගන්න ඕන. තව දෙයක් තමයි ඔයාලට සාමාන්‍ය අවස්ථාවල මෙහෙම කඩේට ගිහිල්ලා දෙන සල්ලි වලින් දේවල් ගන්න වෙනවා. ගතට පස්සේ ඔයාලටත් ගාන හදලා බලන්න ඕන. නැත්නම් මුදලාලි කියන එක අරගෙන ඇවිල්ලා හරියන්නේ නැහැ නේ හැමදාම. ඒ කියන්නේ මුදලාලි වාගෙන් වැඩියෙන් සල්ලි ගන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලට මේව ඉගෙන ගන්නේ එදිනදා ජීවිතයේදී ප්‍රයෝජනවත් වෙන නිසා. හරිද? දැන් මේකේ හේෂාන් තාත්තගෙන් ඉල්ලගෙන තියෙනවා 325. මවගෙන් ඉල්ලගෙන තියෙනවා තව 430ක්. දැන් මේ දෙක එකතු කරාම මේ හේෂාන් ගත්ත මුළු මුදල හොයාගන්න පුළුවන්. අපි මේ දෙක එකතු කරාම 325යි 430යි එකතු කරාම හේෂාන් ළඟ තියෙන මුළු මුදල හොයාගන්න පුළුවන්. 5ට බිඳුවක් එකතු වුණාම 5යි 3යි 2යි 5යි 4යි 3යි 7යි. මේ හේෂාන් ගාව තියෙන මුදල මුළු මුදල. හේෂාන් ළඟ ඇති මුළු මුදල. ඔයාලට විභාගෙදිත් මේ මෙහෙම ලිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ ඉතලයක් දාලා. හරිද? දැන් සමාන ලකුණු දාලා හැම වෙලේම මේ කියන්නේ ඔය පොතේ තියෙන විදිහට ලියන්න ඕනේ නැහැ. ඔයා කොහොම හරි ඔයා මේක දන්නවා. ඔයා මේකෙන් අදාළ දේ අදහස් කරනවා කියලා ලියන්න තියෙනවා. ඔයාලට ඕන නම් විභාගෙදි මෙහෙම ලියන්න. දැන් එතකොට දන්නවනේ. දැන් ඔයා මේකෙන් කියනවා සර්ට හරි ටීචර්ට හරි මේ මෙතන මම අදහස් කරන්නේ මෙතන තියෙන්නේ හේෂාන් ළඟ තියෙන මුළු මුදල කියලා. දැන් මුළු මුදල දන්නවා. එයා ගන්නවා කියනවා සෙරෙප්පු කොට්ටමකුයි පොතකුයි. සෙරෙප්පු කොට්ටමට වෙනවා 149ක්. තව ගන්නවා පොත වෙනවා 225. දැන් මේ දෙකත් එකතු කරනවා. මේ දෙක එකතු කරන්න ඕන. මොකද එයාගේ යන වියදම තමයි මේක. 149ට 225. මේකත් එකතු කරාම 9ට 5ක් එකතු වුණාම 14න් 4. අපි එක ලියා ගන්නවා උඩින්. 4යි 2යි 6යි ආව 1යි 7යි. 2යි 1යි 3යි. මේ තමයි හේෂාන්ට වියදම් මුදල. හේෂාන්ට සෙරෙප්පු සහ පොතට වියදම් වූ මුළු මුදල. හරිද? ඊට පස්සේ දැන් හේෂාන් ගාව මේ ගාණක් තිබුණා 755. ඒ වුණාට හේෂාන්ට දැන් මේ සෙරෙප්පු දෙකටයි පොතටයි යන්නේ 374යි. අපිට දැන් කරන්න තියෙන්නේ අඩු කරන්න තියෙන්නේ. ඔයා ගාව 755ක් තිබුණා. අම්මගෙන් ඔය තාත්තගෙන් ඉල්ලගෙන ඒකෙන් පොතටයි සෙරෙප්පු දෙකටයි ගියපු ගාණ අඩු කරන්න තියෙන්නේ. ඒකට ගිහිල්ලා තියෙන්නේ 374යි. අඩු කරාම ඉතුරු වෙනවා ඔයා ගාව ඉතුරු වෙන මුදල. ඊට පස්සේ 5න් 4ක් අඩු වුණාම 1යි. දැන් 5න් 4ක් අඩු ගන්න බෑ. එහා පැත්තෙන් එකක් ගේනවා. මෙතනින් ගෙනාම මෙතන 6යි. මෙතන 15යි. 15න් 7ක් අඩු වුණාම 8යි. දැන් 6න් 3ක් අඩු වුණාම 3යි. මේ තමයි ඉතුරු වෙන මුදල. මේක තමයි මෙහෙම ලිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතලයක් දාලා ලියනවා. හේෂාන් ළඟ ඉතිරි වූ මුදල. නැත්තම් මෙහෙම ලිව්වත් කමන්නේ. හේෂාන් ළඟ රුපියල් 381ක් ඉතිරි වුණේ. තව දෙයක් තමයි මේ අපි මේ ගානේ ඒකකයක් තියෙනවා. ඒකකේ තමයි රුපියල්. අපි මේ රුපියල් කියන එක ලියන්න ඕන. හරිද? අපි දැන් මෙහෙම ලිව්වත් කමන්නේ. රුපියල් ලියන්න ඕන. මොකද ඒකකේ කියන එක අනිවාර්යෙන් ලියන්නම ඕන. අපි දැන් දැනට ඉගෙන ගන්න මෙතන මේ පාඩමේ රුපියල්නේ. රුපියල් කියන එක තියෙන්නම ඕන. හේෂාන් ළඟ ඉතිරි වූ මුදල. මෙතන රුපියල් කියලා ලියලා මෙහෙම ලිව්වත් හරි නැත්නම් මෙහෙම ලිව්වත් හරි. ඔයාලගේ වචන වලින් ලියන්න. හරි. ඒ කොටස ඉවරයි එතනින්.